2018 අවුරුද්දේ එළිදැක්වූ චිත්‍රපටයක් ගැන තමයි අද අපේ වීඩියෝව ඉදිරිපත් වෙන්නේ. විජේ ඇන්තනි ප්‍රධාන රංගනයෙන් චිත්‍රපටයේ හැම දෙනාගේම සිත් අද ගන්නවා. විජේ ඇන්තනි කියන මේ ජනප්‍රිය චරිතය ගැන අපි හැමෝම හොඳින් දන්නවා. මම මීට කලින් ගෙනාව ඉන්ද්‍රසේන චිත්‍රපටය ඔයාලට මතක ඇති. විජේ ඇන්තනි කියන්නේ සිය රංගනයෙන් නරඹන්නන්ගේ සිත් ඇදගන්න චරිතය. හරි. අපි දැන් චිත්‍රපටය මොකක්ද කියලා බලමු. චිත්‍රපටයේ නම තමයි කාලි. කාලි කිව්වහම අමුතු නමක් වගේ දැනුණත් චිත්‍රපටයේ පුරාවටම දක්නට ලැබෙන්නේ යම් අභිරහස් ගමනක් ගැන. නායක දකින්නවා, ඒ වගේම ගොනෙක් අනිනවා. මේ හීනේ මොකක්ද කියලා බලන්න චිත්‍රපටයේ බලන්නම වෙනවා. හරි, අපි බලමු මේ චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වයෙන් සපයන අනිත් චරිත කවුද කියලා. සුනයිනා, අංජලි, අමෘතා මේ රංගන ශිල්පීන්ගේ රංගනයෙන් මේ චිත්‍රපටය තවත් ලස්සන වෙනවා. මෙතෙක් මම ලස්සන චිත්‍රපටි ගොඩක් ගැන වීඩියෝ ගොඩක් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් 1MTV චිත්‍රපට ලන්තේ සැරසරන්න දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි Facebook, Instagram වගේ සෝෂල් මීඩියා වලින් අපේ channel එකට ඉල්ලීම් කරලා තිබුණා මේ චිත්‍රපටයට වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඒ යාළුවෝ හැමෝටම මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන්න හිතුවා. කාලි චිත්‍රපටය පිළිබඳව වැඩි දුරටත් තොරතුරු මම ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරලා තියෙනවා. දැනටමත් සිංහලෙන් හඬ කැවූ චිත්‍රපට බලන හැමෝටම ඒක වැදගත් වෙනවා. ඉදිරියටත් මේ වගේ වෙනස්ම විදිහේ වීඩියෝ කීපයක් මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා 1MTV සිනමා ලෝලීන් හැමෝටම. චිත්‍රපටයේ පිළිබඳව තොරතුරු ගොඩක් අපි කතා කරා. සිංහලෙන් චිත්‍රපට බලන අයට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. 1MTV සිංහලෙන් හඬ කැවූ චිත්‍රපට බලන යාළුවෝ හැමෝම වෙනද වගේම දිගටම අපිත් එක්ක රැඳිලා ඉඳී කියලා හිතනවා. ඒ වගේම තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මතක ඇතුව notification bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ videos ඉදිරියටත් බලන්න කැමති නම් like කරලා movies බලන්න කැමති යාළුවන්ට බලන්න share කරන්න. තවත් විශේෂ චිත්‍රපටයක් අරගෙන ඉක්මනින්ම හමු වෙමු. bye.